හායි යාළුවනේ, මම අද කියලා දෙන්න යන්නේ ජැක්ෆෘට් මිල්ක් ෂේක් එකක් හදාගන්න විදිය. මොකද ගොඩක් අයට මේ පළතුර නිවසින්ම හොයාගන්න පුළුවන්. මුලින්ම ජැක්ෆෘට්ස් වල මදය අරගෙන ඒ සිහින්ව කපාගෙන බ්ලෙන්ඩර් කප් එකකට දාගන්න. ඊට පස්සේ ඒකට ඔයාලා කැමති ප්‍රමාණයට සීනි, ලුණු ස්වල්පයක්, ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න. මේක ගොඩාක් රසවත් කරගන්න නම් උකුවට තියෙන තරමට හොඳයි. ඊට පස්සේ මේක හොඳින් බ්ලෙන්ඩ් කරගෙන ඔයාලා කැමති නම් මේකට කසකසා ඇට එකතු කරගන්නත් පුළුවන්. ඔන්න ඊට පස්සේ ෆ්‍රිජ් එකේ විනාඩි 20ක් 30ක් තියන්නත් අමතක කරන්න එපා. කැමති නම් අයිස්ක්‍රීම් ටිකකුත් එකතු කරගෙනම රස බලන්න පුළුවන් වගේම ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න පුළුවන්. ඉතින් ගෙදරදිම මේ වගේ මිල්ක් ෂේක් එකක් try කරලා බලන්න ඔයාටත් පුළුවන්. මේ වීඩියෝ එකටත් ඔයාලා කැමති නම් like කරන්න, comment කරන්න වගේම share කරන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ, තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු අදට සමුගන්නම්. bye.